අයිබෝන් සුබ දවසක් ඒවා මිඩිය අප්ඩේට YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම අද මේ වැඩසටහනින් අපි කතා කරන්න යන්නේ තවත් ඉතාමත්ම වැදගත්තු මාතෘකාවක් ගැන. ඉතින් අපි ගොඩාක් දෙනා හදිස්සිය ඔළුව කැක්කුමක් හැදුනත් කොන්දේ අමාරුවක් හැදුනත් දත් කැක්කුමක් හැදුනත් මේ හැම දෙයකදීම මුලින්ම අපි කරන්නේ වේදනාසයක් නැත්නම් පැරසිටමෝල් දෙකක් අරගෙන ටක් ගාලා වේදනාව සමනය කරගන්න තමයි අපි try කරන්නේ. ඉතින් මේ විදිහට වේදනානාශක ලබා ගැනීම දීර්ඝකාලීනව කියන්නේ නිතර දිනපතා මේ විදිහට කරන් යන්න පුරුදු වෙච්ච පිරිසකුත් ඉන්නවනේ. අන්න ඒ පිරිස ගැන තමයි මේ කතා කරන්නේ. ඔබ නිතර වේදනානාශක ගන්න පුරුදු වෙච්ච කෙනෙක් නම් ඒක අපේ මායයට අතවැණීමක් වැනි කාරණාවක් කියන දේ ගැන පහදලා දෙන්න තමයි අපි මේ වීඩියෝ එක අද අපි කරන්නේ. ඉතින් ඔබ ගොඩක් දෙනෙකුට ඒක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපේ ඉදිරි වැඩසටහන් එක්ක ඔබට එතකොට පහසුවෙන්ම සම්බන්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඔබ දන්නවද පැරසිටමෝල් වගේ දෙයක් ගත්තට පස්සේ අපේ වේදනාව නැති වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපේ පැරසිටමෝල් දෙයක් ගන්න විනාඩි 20ක් පැය භාගයක් විතර යනකොට වෙන්නේ අපිට වේදනාව කියන එක දැනෙන්න එක නැති වෙනවා. ඉතින් අපිට වේදනාවක් දැනෙනවා කියලා කියන්නේ අපිට මොකක් හරි අනුතරක් ඒ වගේ දෙයක් වුණාම රසායනිකව නිපදවනවා ප්‍රොස්ටොගැන්ඩීන් කියන රසායනිකය. ඉතින් මේ ප්‍රොස්ටොගැන්ඩීන් තමයි අපිට මේ විදිහට වේදනාවක් විදිහට දැනෙන්නේ. ඉතින් අර ප්‍රොස්ටොගැන්ඩීන් වල ක්‍රියාව නතර කරන එක තමයි වේදනානාශක වලින් කරන්නේ. ඒ නතර කිරීම තුළ తాවකාලිකව ඒ වේදනාව දැනීම අපිට දැනෙන්නේ නැතු වෙනවා. ඒක තමයි සරලව කිව්වොත් වේදනානාශක වලින් වෙන්නේ. ඉතින් අපි වේදනානාශක කිව්වම අපි ආකාර කීපයකට කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ පැරසිටමෝල් වගේ සාමාන්‍ය ඖෂධ අපි උණට සහ වේදනාවට වගේ ගන්න ඖෂධ. ඊට අමතරව NSAID කියලා සාමාන්‍යයෙන් ඩික්ලොෆෙනැක් සෝඩියම් ග්ලූකන් වගේ ඖෂධ දෙකකින් අර අපේ පෙදාහික තත්ත්වත් ඒ වගේම වේදනාවත් මේ දෙකම කියන දේ නවත්තනවා එකෙන්. ඒ වගේම ඔපියොඩ්ස්. ඒතකොට ඔපියොඩ්ස් වලින් කරන්නේ සාමාන්‍යයෙන් ඊට වඩා ලොකු වේදනා අවස්ථා සඳහා තමයි යොදාගන්නේ. අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශ මත පමණක් පාවිච්චි කරන්න ඕනේ ඖෂධ තමයි ඒවා. ඉතින් ඒ වගේ ඖෂධ තමයි ප්‍රධාන වශයෙන් වේදනානාශක වලදී කතා කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් දින කිහිපයක් වේදනානාශකයක් ගැනීම එක සාමාන්‍ය දෙයක් වුණාට සමහරු සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් දිනපතා දවසට කීප වතාවක් වේදනානාශක භාවිතා කරන අවස්ථා පුරුද්දක් විදියට සහ යම් රෝගී තත්ත්ව කියන්නේ ඉරුවා රදේ ධනේස් සමග සාමාන්‍ය ආතරයිටිස් වගේ රෝග තත්ත්වවලදී ගොඩාක් දුරට මේගොල්ලෝ එක දිගට වේදනානාශක ගන්නවා. ඉතින් මේ වේදනානාශක එලෙස ගන්න එක ලොකු අවදානමක් අනාගතයේදී වෙන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට නොදැනනවා වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මොකද්ද දිගටම වේදනානාශක මේ විදිහට ගත්තාම අපිට වෙන්නේ කියන දේ ගැන. ඉතින් මේ වේදනානාශක දීර්ඝ කාලීනව ලබා ගැනීම තුළ විශේෂයෙන් මොන වගේ දේවල්ද අපේ ඇඟ තුළ වෙන්නේ කියලා කතා කරනකොට මුලින්ම කිව්වා ඔය ඩික්ලොෆෙනැක් සෝඩියම් ග්ලූකන් වගේ NSAID කාණ්ඩේ ඖෂධ ගත්තට පස්සේ එතුලින් ලොකු හානියක් අපේ දේහය තුළ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ මේ වකුගඩු තුළට සැපෙන රුධිර ප්‍රමාණය අඩු කරන්න මේ NSAID දීර්ඝ කාලීනව ලබා ගැනීම තුළ සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම අක්මාවට හානි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මිලිග්‍රෑම් 4000ට වඩා ප්‍රමාණයක් දවසකට අපි පැරසිටමෝල් ගන්න නම් යම් හේතුවක් මත ඒක අක්මාවට ලොකු හානියක් වෙන්නට පුළුවන්. ඒකම හෘදයට, heart එකටත් ලොකු damage එකක් කරනවා. heart එකේ blood pressure වැඩි කරලා ඒ වගේම MI එකක් එන්න පුළුවන්. හෘද රෝගයක් එන්න පුළුවන් සම්භාවිතාව ගොඩාක් දුරට වැඩි වෙනවා මේ වේදනානාශක දීර්ඝ කාලීනව ලබා ගැනීම තුළ. ඒ වගේම යම් ලොකු වේදනානාශක ඔපියොඩ්ස් ගන්නේ සමහර පෙතඩීන් වගේ දේවල්, මෝපීන් වගේ දේවල් වලට හුරු වෙච්ච කෙනෙක් සමහර වැරදි විදිහට ගත්තොත් ඔහුටත් ඒකෙන් වැළකෙන්න බැරි විදිහට ඒකට හුරු වෙන්න පුළුවන්. ඒ වගේම ලොකුවට වකුගඩු අක්මා වලට හානි ගෙන දෙන්න පුළුවන් කියන දේ අපි වටහා ගත යුතුයි. ඒ වගේම ආමාශයට ලොකු හානියක් ගෙන දෙන්න පුළුවන්. මේ තුලින් ආමාශයේ තියෙනවා පිටතින්ම මියුකෝසා සේස්මල පටලයක්. ඒ සේස්මල පටලයට හානි වුණොත් වෙන්නේ ඔබට ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ. ඔබට වේදනාවක් දැනෙන මොනවත් කන්න බෑ. එතකොට පෙප්ටික් අල්සර් කියන තත්ත්වය, ඒ කියන්නේ බඩවැල් ආශ්‍රිත තුවාල කියන තත්ත්වය ආව කියන්නේ ඔබට කිසි දෙයක් ඕන විදිහට කන්න බෑ. නිතරම ඔක්කාරේ වමනය මේ වගේ ලොකු ප්‍රශ්න. ඔබ දන්නවා ඉතින් ગેස්ට්‍රයිටිස් තියෙන කට්ටිය ගැන අහලා දැකලා ඇතිනේ. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා වේදනානාශක බොහොම පරිස්සමට දැනගෙන පාවිච්චි කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා.
ඉතින් මේ සමහර වේදනාවන් අපිට බෙහෙත් වේදනාශක ගන්න නැතුවම පාලනය කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඔබ දන්නවා වේදනා අඩු වේදනා සඳහා අපිට බෞද්ධ චිකිත්සක නැත්නම් ෆිසියෝതെරපි පැත්තට යන්න පුළුවන්. එතනින් ප්‍රතිකාරයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් උණුසුම් සහ සීත යෙදවුමක් යොදලා අපිට පුළුවන් මේ විදිහට පාලනය කරගන්න. මේ වගේ තත්ත්ව අපිට බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් දේවල් තියෙද්දි අපි ඒ වගේ දේවල් විශේෂයෙන්ම අපි අනිවාර්යයෙන්ම වේදනානාශකයක් ගන්නවා නම් වෛද්‍ය උපදෙස් මත පමණ ගන්න ඕනේ. ඒ වගේම හොඳ ඉරියව් පවත්වා ගන්න. අපි යම් දෙයක් කරනකොට හරි ඉරියව් නිවැරදි ඉරියව් පවත්වා ගන්නවා නම් මේ වගේ වේදනාවක් එන්න තියෙන සම්භාවිතාව අපිට ගොඩක් අඩුයි. ඉතින් අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ ඔබ වේදනානාශක ගත්තට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය පොඩි වේදනාවක්. සාමාන්‍ය නිතර එන වේදනාවල් වලට හැමදාම වේදනානාශක බිබී ඉන්නවට වඩා ඔබට වෛද්‍ය උපදෙස් අරගෙන සාමාන්‍ය බෙහෙත් වලට මම කියුව බෞද්ධ චිකිත්සක ක්‍රම ඒ වගේම යම් වෙනත් ක්‍රම තියෙනවා වේදනාව අඩු කරන. ඉතින් පේන් මැනේජ්මන්ට් ක්ලිනික් වගේ දේවල් අපේ හොස්පිටල් වල ගවර්න්මන්ට් හොස්පිටල් වල තියෙනවා. ඒ වගේ දේවල් වලට සහභාගී වෙලා ඔබට මේ ඖෂධ වලින් වෙන හානිය වළක්වා ගන්නට පුළුවන්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම වේදනානාශක ගන්න පෙළඹෙනොත් තමයි දවස් 3ක් ඉඳලා වේදනාව හොඳ වෙන්නේ නැත්නම් ඔබ අනිවාර්යයෙන්ම නැවත වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ සම්බන්ධව කතා කරලා ඒ සම්බන්ධව ඉදිරියට පියවර ගත යුතුයි. ඉතින් ඒ හින්දා ඔබත් ටිකක් ඇටෙන්ෂන් දෙන්න ඕනේ. අයම් කාලයක් තිස්සේ වෙන රෝග තත්ත්වයන් වලට ඔබ ප්‍රතිකාර ගන්න කෙනෙක් නම් ඔබ නිතරම ඔබේ වක්වඩු අක්මා මේ හැම දෙයක් ගැනම ඒ වගේම හෘදය ගැන යම් පොඩි මූලික පරීක්ෂණවත් කරලා ඔබට යම් තත්ත්වයක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඒ නැත්නම් ඔබට තේරෙනවද ලංකාව තුළ දැන් වක්වඩු රෝගී තත්ත්වයන් වගේ එන්න වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔබ නිරෝගීව ඉන්න හැකියාව තියෙද්දි ඔබේ වැරදි දේවල් හිතන්නේ නැතුව කරන දේවල් හින්දා ඔබට මරණය කියන දේ බොහොම ඉක්මනට එන්න පුළුවන් අවස්ථාවක් විදියට මේ පේන් කිලර් වැරදි විදියට වේදනානාශක වැරදි විදියට භාවිතා කිරීම හඳුන්වන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්නේ මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න. ඒ වගේම යම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ විවෘතයි කමෙන්ට් එකක් දාන්න. අපි බොහොම ඉක්මනට ඒ සම්බන්ධව ඔබට උත්තරයක් ලබා දෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ළඟදීම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔබට සුබ දවසක්.